අපි 3 දෙනෙක් හිටියා ගෑනු ළමයි. මමයි මේ මේලින් ධර්මසිරි කියලා පෙරදෙන විශ්වවිද්‍යාලේ සරත් අයියලාගේ බැච් එකේ ගෑනු ළමයි. එයයි ස්වර්ණලතා පෙරේරා කියලා අනුරාධපුරේ මේ ඩඩ්ලි කියලා හිටියේ එයාගේ නංගි චූටි නංගි කියලා අපි කිව්වේ. එයාට අවුරුදු 13ක් විතර පුංචි ළමයෙක්. ඒකට එයා බීසල් කෙනෙක් වුණේ කැලේදී. ලොකු ළමයෙක් වුණේ. ප්‍රසිද්ධ කණුවක් ළඟ මහා පාරේ තමයි පුච්චලා තියෙන්නේ. ධර්මක්කයි චූටි නංගි. ආනන්ද අයියයි. ආනන්ද කියලා අයියා කෙනෙක්. මේ 3 දෙනා විනි කියලා තිබුණා මිනිස්සු ඉස්සරහා කොට පටවල රෙඩි කියලා ඒ පුච්චලා තිබුණා ඒගොල්ලෝ. රතන රෙඩි 3ක් වැදුනා කකුල් දෙකට දෙකයි. එකක් මෙහෙම පසා කරගෙන ගිහින් තිබුණා. SMG මැෂින් ටුවක් වලින් වැඩි තියෙන එකක්. මේ රයිෆල් උණ්ඩේ වැඩිච්ච අනෙක් කකුල තමයි හොඳටම අමාරු. ඒ කකුල. හොඳට SMG බුලට් එකක් වැදිලා තිබුණා. ඒක වැදිලා තිබුණේ හරියටම මගේ ස්පයිනල් කෝඩ් එක මේ කොඳුනාරටියට ළඟට ගිහිලා 0.5කින් විතර නතර වෙලා. ඒ මේ උණ්ඩේ මම නංගිට එඩි වැදුනා කියලා මං කිව්වා ඔව් කියලා. ඊනොට පස්සේ ඇරලා බැලුවා ඇස් දෙක ලොකු කරලා බැලුවා මං දිහා. බලුවාම මාව දේවලින් නෑවිලා තිබුණේ මේ යට කෑල්ල ධනිස්සෙන් පල්ලෙහා ගැලවිලා මේ අර රයිෆල් උණ්ඩකින් වැදිලා තියෙන. එතකොට අර ඒක කඩාගෙන යන්නේ මෙහෙම නවම් වෙලාලු යන්නේ. මෙහෙම ගැලවිලා මස් මෙහෙම දෙපැත්තට නව වෙලා තියෙනවා කකුලේ මෙතන. ඉතින් පැටලෙනවා ගස්වල යනකොට. ඊට පස්සේ එයා නැවතිලා පාට මන්දිය දැකලා බය වුණා හොඳටම. මං කිව්වා බය වෙන්න එපා මට ඇවිදින්න පුළුවන් ඔයා බය නැතුව යන් කියලා. ඊට පස්සේ ඉතින් දැන් මේ ගමන යන්න තමයි කතා කරන්නේ. ඉතින් ගියා දිගටම. පිරිත් කියලා එහෙම තමයි මට සිවුරු ඇඳේ. අධිකරණ සංඝ නායකගේ පැත්තට. ඔක්කො ආවලු කෙනෙක්. ඒ කාමරේට ඇතුල් වෙන්නේ නැහැ. අනිත් තැන් හැමතැනම හොයනවා. ඒ ඇඳයට තමයි මම හිටියේ. ඒගොල්ලෝ ඇවිල්ලා තියෙන මාව වලලන්න බැලලා කියලා හිතාගෙන. දැල්ලුත් අරගෙන ඇවිල්ලා කිව්වා. තාත්තා ඉපදිලා තියෙන්නේ කොළඹ දෙමටගොඩ රේල්වේ නිවාස අලුතෙන්ම හදපු කාලේ රේල්වේ නිවාස වල තමයි ඉපදිලා තියෙන්නේ. එතකොට සීයා මේ රේල්වේ ඉංජිනේරුවරයෙක් හැටියට සුද්දෝ එක්ක කෝච්චි අලුතෙන්ම පටන් ගන්න කාලේ අපේ සීයා සම්බන්ධ වෙලා තියෙන්නේ. එයාට තමයි ඒ නිවාසයක් හම්බෙලා තියෙන්නේ. මගේ අම්මා බොස්සැල්ල කියන ගමේ කියන්නේ කෑගල්ල දිස්ත්‍රික්කේ 16ක් මම හිතන්නේ කෑගල්ල නගරේ ඉඳලා ඇතුළට වෙන්න මේ ඒ කියන්නේ විශාල කන්දක් තියෙනවා. ඒ කන්ද බලල්ගල කියලා කියන්නේ අබේ භූමියක්. වනාන්තරේ ඒකට අල්ලලා තමයි අපේ අම්මගේ ඉඩම් තිබුණේ. අපේ අම්මා පදිංචි වෙලා හිටපු අපි ඉපදිලා තියෙන ගෙදර වත්තේම අක්කර පහක විශාල මේ ජෛව විවිධත්වයක් තිබිච්ච ගස් කොළක් පිරිච්ච මේ ඉඩමක තමයි අපි ඉපදුනේ. ඒ ගැන මම පොත සරත් විජේසිංහ චරිතාපදානය කියලා සහ ජවිපේ ආරම්භය සහ යටපත් කළ ජවිපේ ඉතිහාසය කියලා පොතක් ලිව්වා. මගේ අයියාගේ ජීවිතය අල්ලලා ඒ පොතේ හුඟක් ඒ විස්තර තියෙන හින්දා මම හිතනවා ඕනේ නැහැ කියලා. දැන් අපේ ලොකු අයියලා එහෙම තාත්තලා එහෙම ඉංග්‍රීසි මාධ්‍ය ඉගෙන ගත්ත අය මේ අපේ අම්මා සිංහලෙන් ඉගෙන ගත්ත කෙනෙක්. එයා හොඳ දක්ෂයි සිංහල භාෂාවට සහ අනිකුත් දේවල් වලට අත්කම් වලට හොඳ දක්ෂ කෙනෙක් එයා. ඉතින් මේ කොහොම හරි අපි මේ දැන් අම්මලා ඉස්සර බබාලා හම්බෙන්න ගමට යනවානේ. ඒ ගියාම එහෙ තමයි ඉපදෙන්නේ. ඉස්පිරිතාලේ යන්නේ නැහැ. ඉතින් එහෙ ඉපදිලා එහෙමම ඉතින් අම්මා අර නගරයට කැමති වෙලා නැහැ ඉන්න. පදිංචි වෙලා ඉන්න. නිතරම බබාලා හම්බෙනකොට ගියාම ලොකු වෙනකම්ම ඉතින් ඒ ගමේ තමයි ඉඳලා තියෙන්නේ වැඩිපුර. මම ඉපදෙන කාලේ වෙනකොට. මොකද මේ අම්මා කියන්නේ
තාත්තා හැම වෙලේම වත්තේ මේවා බලන්න ගිහිල්ලා එනකොට වතු වල වැඩ කරන ඔක්කොටම මඩුවක් තිබ්බලු. ඒ මඩුවේ පිරීලා මිනිස්සු ඉන්නවලු ලියුම් කියව ගන්න, මේ පණිවිඩ ඒවා මේවා දෙමළෙන් කියව ගන්න. යාට දෙමළ සිංහල ඉංග්‍රීසි තුනම හොඳට පුළුවන් අපේ තාත්තට. අපේ තාත්තා ඒ කාලේ විවාහ වෙන කාලේ ගත්තාම අපේ තාත්තා හිටපු සිංහල වතු අධිකාරිවරයෙක්. සුදු තමයි ඉඳලා තියෙන්නේ. අනිත් අය සුදු මිනිස්සු. එයාට නිවනක් නැහැ, නිදහසක් නැහැලු. දරුවෙක් ඉන්නවත් එහෙම නැහැලු. රැට මේ සංගීත හැමලේම සංගීතයත් එක්ක නැටුම් කණ්ඩායම් එක්ක එහෙම තමයිලු ගත වෙන්නේ. ඒ කාලේ චිත්‍රපටි ලංකාවේ නිපදවන්න පටන් ගත්ත කාලේ වගේ රුක්මනී දේවී එහෙම ඉන්න කාලේ මේ ඉන්දියාවෙන් එක සංදර්ශන රාමේ වගේ ඉන්නනවා මිනිස්සුන්ට නෘත්‍ය ශාලා හදනවා, නෘත්‍ය පෙන්නනවා. ඒ වගේ එහෙම මේ ඒවට තමයි යාගේ සියලුම ධනය කැප කරලා තියෙන්නේ. ඉතින් අම්මා පොඩිනේ. අම්මට අවුරුදු 15 දී 16 දී විතර තමයි විවාහ වෙලා තියෙන්නේ. ඉතින් එයා මේ කැමති වෙලා නැහැ ඉතින් මේ පරිසරයට. එයාට ඕනලා තිබුණේ නිදහසේ තමන්ගේ ගෙදර එහෙම ඉන්න. ඉතින් එහෙම තමයි අපිත් හැදිලා තියෙන්නේ. මගේ අම්මා මේ ඌරුවර ඉස්සර මේ ඉගෙනගෙන ඉවර වෙලා වුණාම අර ඉස්කෝලේම උගන්වන්න දානවලු. එතකොට මොනිටර් කියලා කියන්නේ මොනිටර්වරියක් කරනවා කියලා තමයි කියන්නේ. එයා මොනිටර්වරියක් කරලා ඉඳලා තියෙනවා. එහෙම මේ මොනිටර්වරියක් වෙච්ච ගමන්ම දෙමව්පියෝ අපේ තාත්තට විවාහ කරලා දීලා තියෙනවා. අයියලා 3 දෙනෙක් ඉන්නවා. ලොකුම අයියා ජොබ් එකක් කරනවා. ඒ වෙලකොට එයා මැරි කරලා හිටියා. ඊළඟ එක්කෙනා තමයි සරත් අයියා. මේ විද්‍යාදී ව්‍යාපාරයක් ආරම්භ කරන්න මැදිහත් මූලිකත්වයේ ගන්න එයා. එයා මේ හේලෙවස් කරන කාලේ විතර තමයි චීන කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ වෙලා වෙන්නේ. එතන ඉඳලා එයා මේ මාක්ස්වාදයේ පිළිගන්න ඒ අනුදැයි යුගයේ තිබුණනේ මේ සමාජවාදයේ අඳුරක් ලෝකේ ඇති වෙන්න ඕනේ කියලා රුසියාව චීනයේ සමාජවාදයට ගිහිල්ලා මේ වියට්නාම් මරගල එහෙම වරපතල විදිහට යන කාලේනේ. ඒලෙවස් කරන කාලේ මම අවුරුද්දක් විතර යනකොට 1969 වෙනකොට මේ මම මේ ඒලෙවස් පන්ති වල හිටියේ. එතකොට වැඩි කාලයක් ඒලෙවල් පන්තියේ හිටියේ නෑ. මාස කිහිපයක් ඒලෙවල්ස් වල හිටියේ. ඊට පස්සේ අයියලා ඔගේ ලංකාවේ විප්ලවයක් කරන්න රටේ මේ පිරිස් ලෑස් සූදානම් වෙන සංවිධානය වෙන අවධියක මට හිතුණා මේ ඒගොල්ලන්ගේ අරමුණ සාර්ථක කරගන්න වැඩ කරන එක මීට වඩා ඵලදායී. මම තනියම වෛද්‍යවරියක් වෙලා රටට කරන සේවයට වඩා මේ සමාජය වෙනස් කරලා මේ සමාජවාදී රටක් ගොඩනගන එක ඉතා වැදගත් කියලා මටත් හිතුණා. මොකද උඟාක් මම දේශපාලන සාකච්ඡාවල් නිරන්තර ඇසෙමින් ජීවිත වාතාවරණයක මම පසු වෙන හින්දා මට එහෙම හිතෙන්නේ නැති. මේ ඊට පස්සේ මමත් තීන්දුව කළා පූර්ණ කාලීනව ඒ වැඩේ යෙදෙන්න ඕනේ කියලා. ඒ වෙනකොට 1960 ගණන් වෙනකොට ලෝකේම තිබිච්ච අවශ්‍යතාවය තමයි සමාජවාදී සමාජයක් ලෝකයක් හදන එක. මුළු ලෝකෙම අරගල කරමින් හිටියේ සමාජවාදී සමාජයක් සඳහා තමයි. කියන්නේ නේද පෙරදිගද ඊළඟට මේ මොනවාද ලතින් ඇමරිකානු රටවල් වලද ඊළඟට ආසියාතික රටවල් වලද හැම තැනකම තිබුණ අභිලාෂය තමයි සමාජවාදයේ ගොඩනැගීම. ඒ වගේම මේ පාර්ලිමේන්තුවෙන් සමාජවාදයට යන්න බෑ කියන කාරණේ තිබුණා. ඒ කියන්නේ පාර්ලිමේන්තුවෙන් සමාජවාදයට යන්න උත්සාහ කරපු සියලුම දෙනා මේ බුරුමේ ඊළඟට ඉන්දුනීසියාවේ ඊළඟට ලතින් ඇමරිකානු රටවල් වල සියලුම ඡන්දෙන් තේරිච්ච වාමාංශික මේ පක්ෂවල හොඳ නායකයින් සමාජවාදය බිහි කරන්න ගිය මරලා දැම්මා.
නැත්තම් අත්අඩංගුවටපත් වෙලා හමුදා ආණ්ඩු බලයටපත් වුණා. ඒ කියන්නේ ඒකාධිපතිවාදයේ ඒ රටවල් වල ජයග්‍රහණය කරා ඒගොල්ලන්ව මර්ධනය කරලා. ඒ නිසා ලෝකයේතම ඔප්පු වෙලා තිබුණ දෙයක් තමයි සමාජවාදී ගොඩනගන්න පාර්ලිමේන්තුව හරහා යන්න බෑ කියලා ඒ යුගයේ. අනිවාර්යෙන් සන්නද්ධ අරගලයකින් යටපත් කරන්නම ඕනේ කියලා පවතින ධනේශ්වර ක්‍රමය. ඒ හරහා විතරයි සමාජවාදී ගොඩනගන්න පුළුවන් කියන දේ තහවුරු වෙලා තිබිච්ච යුගයක්. ඒකකොට තිබුණේ. දැන් අද වෙනකොට නම් මේ සන්නද්ධ අරගල නැගිටීම් වලින් මේ ගංගාවල් බවට පත් කරලා ඒගොල්ලන් විනාශම කරලා දාලා තනිකර ධනේශ්වරය ඉස්සරහට යනවා. අද වෙනකොට ප්‍රජාතන්ත්‍රවාදය කියන එක එතනටපත් වෙලා තියෙනවා. ඒක වෙනමම යුගයක් දැන් තියෙන්නේ. නමුත් ඒ කාලේ තිබුණේ අර විදිහේ සන්නද්ධ අරගලය තමයි එකම මාවත පීඩිතයින්ට ගොඩ යන්න තිබිච්ච එකම මාවත ඒකයි කියලා තමයි තිබුණේ. ඉතින් ඒ දැන් ඔක්කොම දැනුවත් පිරිස් බුද්ධිමතුන් ඒගොල්ලෝ ඔක්කොම සූදානම් වෙනවා නම් මේ සන්නද්ධ අරගලයකට මම ඉතින් ඉස්කෝලේ ගිහිල්ලා වෛද්‍යවරියක් වෙන්න දැන් උත්සාහ කරනවට වඩා ප්‍රමුඛව කළ යුතු තියෙන්නේ මේ රට ගොඩ නගන වැඩේට ඉස්සෙල්ලා දායක වෙන්න ඕන කියලා කල්පනා කරා. මොකද අර යෙදෙන තිබිච්ච ආభాෂය එක්ක මට හිතුනේ එහෙම. ඒ නිසා මම ඊට පස්සේ ඉස්කෝලේ යාම නතර කළා. අධ්‍යාපනයේ කටයුතු පස්සේ කරන්න පුළුවන් විප්ලවයෙන් පස්සේ කරන්න පුළුවන් කියන අදහසෙන් අත්හැරියම නෙමේ අධ්‍යාපනය විප්ලවයෙන් පස්සේ අධ්‍යාපනය කරන්න පුළුවන් කියලා තමයි මම කල්පනා කරේ. එහෙම තමයි ව්‍යාපාරයට එන්නේ. ඇත්තටම මේ අරගලයේදී අපේ සම්පූර්ණ පවුල් පිටින් විනාශ වුණා. මගේ අයියලා දෙන්නම නැති වුණා. ඒගොල්ලෝ ඔක්කොම විනාශ වුණා 71 අරගලයේදී. මගේ පොඩි අයියා පසුබහින්න තීරණය කළා කෑගල්ලේ ඉඳලා විල්පත්තුවට යන්න. පයින් යන්න ඒ කියන්නේ 300 ගාන 400ක් විතර දුර විල්පත්තුව තියෙන්නේ පුත්තලම් දිස්ත්‍රික්කයේ අනුරාධපුරයේ කෙළවර. ඉතින් පයින් සන්නද්ධ කෑමක් බීමක් මොකුත් නැතුව අරගලේ නැවත කරන්න සංවිධානය වෙන්න ජීවිත බේර ගන්න තමයි එහෙම පසුදැස්සේ. ඒක අපි කියන්නේ ඒ දීර්ඝ පාගමනක් තමයි ගියේ. පාරවල් තිබුණේ නැහැ. මේ පාරවල් හොයමින් ඉඩම් වලින් වතු වලින් පොල් වතු හරහාම තමයි ගියේ. ඒකදී විශාල වශයෙන් විනාශ වුණා හුඟක් අය. මේ අරගලේ අසාර්ථක වුණාට පස්සේ නැවත අධ්‍යාපනයට යොමු වුණේ ආචාර්ය කුමාරි ජයවර්ධන මගේ වැඩි වැඩිලා මගේ තුවාලවලට බෙහෙත් කරන්න සමාජ පක්ෂයේ 5 දෙනෙක් කණ්ඩායමක් ලෑස්ති වෙලා අපිට උදව් කරන්න ලෑස්ති වෙලා හිටියා. ඒගොල්ලෝ තමයි ආචාර්ය කාලෝ ෆොන්සේකයි ආචාර්ය කුමාරි ජයවර්ධනයි මේ එතකොට පීටකේනමන්ගේ අයියා වෙච්ච හැරි ගුණවර්ධනගේ පුතා ගාමිණී ගුණවර්ධන කියන ඒ අයියයි මෙහෙම ඒගොල්ලෝ 5 දෙනෙක් එකතු වෙලා සමාජ පක්ෂයේ ඉඳලා තියෙන. ඒගොල්ලෝ එකතු වෙලා මේ අරගල කරපු කොල්ලන්ට කෙල්ලන්ට අපි උදව් කරන්න ඕන කියලා පක්ෂයේ රජයේ ඉඳලා මර්ධනය කරනකොට එන්නෙම්ලා ඉඳගෙන මේගොල්ලෝ 5 දෙනා තීරණය කළා හොරෙන් ඒගොල්ලන්ට පක්ෂයට හොරෙන් අපිට උදව් කරන්න ලෑස්තිලා හිටියා. ඉතින් මට වෙඩි වැදිලා ඉන්නකොට මේ ප්‍රේම්පාල හේවබටගේ කියන සහෝදරයා 71 නායකයෙක් එයාට බාර දුන්නා විල්පත්තු කණ්ඩායමෙන් මාව මේ තුවාලේ හොඳ කරගන්න කොළඹ ගියෙන්න. ඊට පස්සේ ඒගොල්ලෝ ආචාර්ය කුමාරි ජයවර්ධන තමයි මට මේ මගේ තුවාල හොඳ කරේ. හොස්පිටල් එකට ගෙනිහිල්ලා ඔපරේෂන් එහෙම කරේ ඒගොල්ලන් මේ රහසිගතව. ඉතින් ඊට පස්සේ මම ඇත්තටම කුමාරි එහෙම කොච්චර වටිනා කෙනෙක්ද කියලා මට තේරුමක් ආවා. ඒකෙන් පස්සේ ඒගොල්ලන් ආශ්‍රය කරනකොට ඒගොල්ලන් ගෙවල් වල මම හිටියා නතර වෙලා තුවාල වලට බෙහෙත් කරනකොට. එතකොට මට කියවන්න හම්බුණා එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය.
මේ කුමාරි තමයි මට දුන්නේ කියවන්න. ඒක කියවුවට පස්සේ මට තේරුණා මම මේ කාන්තාවන්ගේ පැත්ත ගැන කල්පනා කරන්න පටන් ගත්තා. දැන් ඇත්තටම අපේ පක්ෂවල එහෙම හුඟක් අය දැන් අපේ ගෙදර සරත් අයියලා තාත්තලා එහෙම දෙයක් තිබ්බේ නෑ. ඒගොල්ලෝ බුද්ධිමත් අය නිසා. ඒගොල්ලන්ගේ තේරුමක් තිබ්බ නිසා අපිව කාන්තාවන් කියලා පැත්තකට කරලා එහෙම තිබ්බේ නෑ. නමුත් සමාජයේ එහෙම නෙවෙයි. ඒගොල්ලන්ට වෙනමම කාන්තාවන් වීම නිසාම ඒගොල්ලන්ගේ සමාජයේ ගත වීමේ ඉඩකඩ ඒගොල්ලන්ගේ දියුණුවේ සංවර්ධනයේ ඉඩකඩ වහලා දාලා තියෙනවා. අපේ සමාජ ක්‍රමය තුලම. සමාජයේ ඒවා පිළි අරගනිමින් එහෙම තමයි යන්නේ. මේවා තේරුම් ගියාට පස්සේ මම හිතුවා මේ පිළිබඳ හදාරන්න ඕනේ කියලා. හදාරලා මේ පීඩිත කණ්ඩායමක් හැටියට විශේෂයෙන්ම දැන් පීඩිත පන්තිය කියලා කිව්වට පන්තියේ හැමෝම පීඩාවට පත් වුණාට ඊටත් වඩා පීඩාවට පත් වෙනවා ඒ පන්තිවල ඉන්න ගැහැණුකම නිසා. ගැහැණු වීම නිසා මම ඉතින් කාන්තා අධ්‍යාපනය පිළිබඳ ඉගෙන ගන්න ඕනේ කියලා කල්පනා කරා. එතකොට මම මාධ්‍යවේදිනියක් හැටියට වැඩ කරේ. මාධ්‍යවේදිනියක් හැටියට මම නිවේදනී කියන සංග්‍රහය ආරම්භ කරා. Women's Education and Research Center එකේ කාන්තා අධ්‍යයන සහ පර්යේෂණ කේන්ද්‍රයකින් තමයි රස්සාව කරේ. පස්සේ කාලේ අපි ජවිපෙන් අයින් වුණා 75 දී. අපි ඒකෙන් අයින් වුණා. අයින් වෙලා ජනතා සංගමයේ කියන සංවිධානය ගොඩනැගුවානේ. ඒකෙන් බහුජන ව්‍යාපාර ආරම්භ කරා. ප්‍රගතිශීලී කාන්තා පෙරමුණ කියන සංවිධානය ගොඩනගලා ඊට පස්සේ කොළඹ කාන්තා ක්‍රියාකාරී මණ්ඩලය ඒකත් එක්ක වැඩ කරලා එහෙම ලංකාවේ කාන්තා ව්‍යාපාරය සහ ෆ්‍රී මීඩියා මූවමන්ට් එකෙන් වගේ ව්‍යාපාරෙට ගොඩනගන්න අපි මූලිකත්වය ගත්තා. මේ සංග්‍රහවල එහෙම මගේ නම් හොදන්න එපා කිව්වා. මම දේශපාලනය කරපු කෙනෙක් නිසා ඒවා ඇවිල්ලා මේ විරුද්ධ වෙයි මේවට මේ බාධාවක් වෙයි කියලා. ඒ හින්දා මම වෙන නම් වලින් තමයි හැමදේම කරලා තියෙන්නේ. මම ඕපන් යුනිවර්සිටි එකට ඇතුල් වෙලා මේ ජන සංනිවේදනයේ පාඨමාලාව කරා. මේ ජන සංනිවේදනයේ පාඨමාලාව සමත් වුණාට පස්සේ ඊළඟ පියවර විදිහට සමාජ විද්‍යාවට සම්බන්ධ වෙලා හැම ඩිග්‍රී දක්වා ඕපන් යුනිවර්සිටි එකේ ගියා. ඉගෙන ගත්තා. ඊට පස්සේ දෙවෙනකොට මම අර මට තිබිච්ච කාන්තාවන් පිළිබඳ තිබිච්ච මේ උවමනාව මම වැඩ කරමින් සංවිධානගත කරමින් හිටපු නිසා හුඟක් ප්‍රදේශවල ඇවිදලා හුඟක් සංවිධාන වලට මුල් වෙලා ආරම්භ කරලා දීලා එහෙම ගියපු නිසා මට ඕන වුණා කාන්තා අධ්‍යාපනය පිළිබඳ අංශයෙන් ඉගෙන ගන්න තව ඉස්සරහට. ඒ හින්දා එතකොට කොළඹ විශ්වවිද්‍යාලය ආරම්භ කරලා තිබුණා මේ පාඨමාලාව Women Studies කියලා, MA for Women Studies කියලා. මේක විශ්වවිද්‍යාලය කරා. ඉතින් මේ ඉහළින් කියලා තිබුණා මේ ප්‍රධාන මණ්ඩල වලට කාන්තාවන් ගන්න එපා. ඒගොල්ලන් වෙනමම කණ්ඩායමක් හැටියට වෙනමම මේ නායකත්වයකට ගොඩනගන්න කියලා. මේ වෙනම අපිට දේශපාලන දිස්ත්‍රික් කණ්ඩායම හැටියට අපි 5 දෙනෙක් වෙනම සංවිධානය කරා. ඒකට හිටියා මම ඊළඟට මේ සුජාතා හඳගම ඊළඟට විනීතා ෆර්නෑන්ඩෝ ලීලා සේනාරත්න සහ කරුණා පෙරේරා තව පරපේ ලීලා කියලා හිටියා 6 දෙනෙක්. අපි 6 දෙනා දිස්ත්‍රික් මණ්ඩලයේ හැටියටත් හිටියා. ඉඳලා කරුණයි පරපේ ලීලයි අලුතෙන්ම බඳවා ගත්තේ. ඒ නිසා ඒගොල්ලන්ට කොට්ටාස් බාර දුන්නේ නැහැ.
සුජාතා රඹුකන ප්‍රාදේශීය කොට්ටාසයටත් මම මේ වරකපොළ කොට්ටාසයට සහ මේ දුලත් පොල්පිටියේ කොට්ටාස දෙකටමත් ඊළඟට ලීලා සේනාරත්න යටියන්තොට කොට්ටාසයටත් විනිත අක්කා මේ විනිත නැන්දු කෑගල්ල නගර සීමාව තුල ඒ ප්‍රදේශයටත් එහෙම අනුයුක්ත කරලා ඊට පස්සේ මේ නෙළුම්දෙණිය බෝම්බ සිද්ධියෙන් පස්සේ නෙළුම්දෙණිය බෝම්බ පිපිරුමෙන් පස්සේ ඒවට ලොකු කතන්දර මේ ගැන මගේ පොත සරත් විජේසිංහ චරිතාපදානය සහ 71 යටපත් කළ ඉතිහාසය කියවන්න කියලා මම ඉල්ලා හිටිනවා. ඒව තියෙනවා කොහොමද මේ ඒව කෑගල්ලේ ඒ වගේ බෝම්බ ගබඩා එහෙම ඇති කරන්න කොහොමද සිද්ධ වුනේ කියන ඒවා ගැන දීර්ඝ විස්තරයක් ඒ පොත්වල තියෙන හින්දා මම අද කියන්නේ නැහැ. මේ ඒ සිද්ධියෙන් පස්සේ අපිට ගෙවල් වල ඉන්න බැරි වුණා. විශේෂයෙන් සරත් විජේසිංහ ගෙදර පාක්ෂ මූලස්ථානයේ වගේ තිබුණේ හේ. ඉතින් විතරම පොලිසියෙන් එනවා, CID එකෙන් එනවා, ප්‍රශ්න කරනවා එහෙම තිබුණා. ඊට පස්සේ ඒගොල්ලන් අයින් වෙලා ගිහිල්ලා මේ වෙන තමන් වැඩ කරන ප්‍රදේශවල ඉන්න පටන් ගත්තා. නතර වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ අපි පූර්ණ කාලීනව වැඩ කරන බව ආරංචි වෙනකොට අපිටත් නිරන්තරයෙන් සිද්ධියෙන් පස්සේ අපි අල්ලගෙන යයි කියලා ගෙදර ඉන්න එපා කියලා මාව එක්කගෙන ගිහිල්ලා බලපත්තාවේ මේ සෙනඟරත්න කියන මේ ඉංග්‍රීසි ගුරුවරයාගේ ගෙදර තමයි මම නතර කරලා හිටියේ. මේ එහෙම අපි වෙන තැන්වල තමයි හිටියේ. ඔය විදිහට තමයි අපි ව්‍යාපාරේ සෑහෙන අපේ සියලු දේවල් පරිත්‍යාග කරලා කැපවීමෙන් අපි වැඩ කරා. ජනතා විමුක්ති පෙරමුණ ගොඩනගන්න. එහෙම තමයි ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගුණේ. ඊට පස්සේ ඉතින් අරගල පස්සෙන්ද ගහනවායි කියලා තීන්දුව කරලා තිබුණා. දිනේ තීන්දුව කරපු විදිය මම කියන්න ඕනේ. ඒව දැන් රටම දන්නවා. මේ ඊට පස්සේ දැන් අරගලේ වෙලාවේ මම හිටියේ බලපත්තාවේ කණ්ඩායමේ. බලපත්තාවේ සෙනවිලා ගෙදර මම හිටියේ. ඉතින් ඒගොල්ලෝ සෙනවි තමයි එයා මේ ප්‍රචා හමුදාවේ මාන දෙන කෙනෙක්. එයා ඉංග්‍රීසි ගුරුවරයෙක්. ඒ වගේම සන්නද්ධ පුහුණුව ලබලා තියෙන කෙනෙක් හැටියට එයා තමයි මේ අරගලේ පොලිසියට ගහන්න යන කණ්ඩායමේ නායකත්වය ගත්තේ. ඊට පස්සේ අපි ගෑන් ළමයි කියලා පස්සේ කොළඹින් ඇවිල්ලා හිටියා ලොකු අතුලයි කාගම කියලා සරත් අයියා ගොඩනගපු කෙනෙක්ගේ මේ කාගම කියලා මේ බැංකුවක් කොල්ල කාලා ඒ සල්ලි ව්‍යාපාරයට ගෙනත් දීලා 35000 දාලා ඊට පස්සේ ඒ මත එයා සන්නද්ධාංශයට බඳවාගෙන සන්නද්ධාංශයේ දෙවෙනියා බවට පත් වෙලා හිටියා. එයත් එක්ක කෑගල්ලට ඇවිල්ලා හිටියා. ඒ අරගලේ වෙලාවේ රෑ ලොකු අතුලයි එයයි. ඊට පස්සේ ඒගොල්ලෝ තමයි සරත් අයියා ඊට පස්සේ රැස්වීමක් කියලා කිව්වා. දැන් රටේම සන්නද්ධ නායකයෝ දෙන්නම මෙහි ඇවිල්ලා ඉන්නේ. ඒ නිසා මේ කාගම පත් කරනවා කියලා කිව්වා. කෑගල් දිස්ත්‍රික්කයේම සන්නද්ධාංශයේ නායකත්වයට කියලා සරත් අයියා අනවුන්ස් කරා. ඊට පස්සේ පෙළගස් වෙලා කට්ටිය පොලිසියට ගාන අය 100ක් විතර ගොඩාක් ඉන්නවා කෑගල් දිස්ත්‍රික්කේ. ඊට පස්සේ ඒගොල්ලෝ මේ පොලිසියට ගහන්න යන්න තෝරගත්තාම මම කිව්වා දැන් මමත් එන්නම් කියලා. ඒ සරත් අයියා තමයි මම කියන්නේ. ඉතින් නමුත් කාන්තාව ඕනේ නැහැ කිව්වා. මේ කාගම කිව්වා ඔය මේ කිව්බාවේ එහෙම කාන්තාව හයිඩි සන්තමරියලා එහෙම විප්ලවයට අරගෙන තියෙන කොල්ලු ටික දෙනානේ ඉතින් ඒකයි. දෙල්ල ඕනේ නැහැ අපිට විප්ලවය කරන්න කිව්වා කාගම. ඉතින් මම පැත්තකට වෙලා හිටියේ. ඉතින් මම යත්තුජාතලා කට්ටිය අපි ඉතින් ඇතුළටලා හිටියා. ඒ ඇතුළටලා හිටියේ නෑ. ඊට පස්සේ අපි ඉතින් ඒ ස්කොඩ් එකෙන් අපි අයින් කරා. අපි පෙළියට ගිහිල්ලා හිටියා. නමුත් ඉතින් ඒ ස්කොඩ් එක ගියා පොලිසියට ප්‍රහාර එල්ල කරන එකට. අපි ඉතින් පාරේ අපිට බාර දුන්නා පාරේ වාහන නවත්තන්න. ඒ කණ්ඩායම් පිරිමි ළමයිනුත් එක්ක පිරිමි කට්ටියත් එක්ක අපි සම්බන්ධ වුණේ
පාරේ වාහන නවත්තලා ඒගොල්ලන්ගේ තේරුම් කරන්න. අද වෙන්නේ මොකද්ද? මේ පාරෙන් දැන් වාහන යන්න විදියක් නැහැ. ඒව නවත්තලා වෙන පාරකින් යන්න කියලා යවනවා. එහෙම කරන්නේ. ඒක තමයි අපි කරේ. ඊට පස්සේ සමුපකාර වලින් දැන් අරගලේ අපේ පහ ඉවර වුණේ නැහනේ. ඊට පස්සේ දිගටම අපි බලපත්‍රාවේ විශාල 100ට කඳවුරු තිබුණා. ඒ කියන්නේ 100 ගාණක් සහෝදරියෝ හිටියා. ඒගොල්ලන්ට එක එක්කෙනා ඇවිල්ලා කෑම ගෙවල් වලින් බාර ගන්නවා ඇවිල්ලා. ඉතින් පොතක ලියාගෙන සුජාතා තමයි බාරගන්නේ. මේ ලියාගන්නේ. ආවල් ගෙදරින් කෑම මෙච්චරක් ගේනවා. බත් මෙච්චර එක්කෙනෙක් බාරගත්තා. ඒවා ලියාගෙන ඉතින් බාර දෙනවා. එහෙනම් එක එක්කෙනා ඉල්ලගෙන එනවා ඒ කාලේ. මේ අරගලේ වෙලාවේ. එහෙම ඉතින් දැන් මාසයක් විතර යනකම් අපි දැන් මිනිස්සුන්ව කණ්ඩත් නැති වෙන සයිස් එකට කඩවල වල බඩු නැහැ. එන්නේ නැහැනේ දැන් මේ කෑගල්ල දිස්ත්‍රික්කයට වාහන එන්නේ නැහැ. මේ ප්‍රධාන පාරේ යනවා කොළඹ නුවර බස් විතරක්. අනිත් පාරවල් වල ප්‍රවාහනයක් නැහැ. ඔක්කොම අරගලේ නිසා බ්ලොක් වෙලා. ඉතින් අපි සමුපකාර වලට ගිහිල්ලා සමුපකාර වල තියෙන කෑම දීම මේ ප්‍රවාහන බෙදා හරින්න අපි උදව් කරා. නැත්නම් එක්කෙනෙක් විතරක් අරගෙන ගියොත් එහෙම අනිත් අයට නැති වෙනවනේ. ඒ වගේ වැඩවලට උදව් කරා. මෙහෙම ඒවා තමයි කරේ අපි එතකන්. ඉතින් මේ ඔව් අර ඒක තැන මේව කරන්න දාමුද? ඔව් ඒකෙන් ඔබන්නු එහෙම කියන්නේ හා හරිද? මේකට ඒක එඩිට් කරනවානේ නේ. ඉතින් මේ මොකද්ද කියන්නේ? කැරැල්ල වසාල්තකයි කියලා දැන් තේරෙන්න පටන් ගත්තා. දැන් මේක කෙටි කාලීනව මේ එක දවසෙන් රට පුරාම ගහලා බලය අල්ල ගන්නවා. මේ ගල් ගහලා හරි දිනන්න පුළුවන් කියන අදහස තමයි තිබුණේ. ඒ තරම් සෙනගක් අපිට හිටියා. විශේෂයෙන් කෑගල් දිස්ත්‍රික්කේ නම් සම්පූර්ණ ගම් පිටින් සංවිධානය වෙලා තමයි හිටියේ. සරත් අයට පුදුම ආකර්ෂණයක් මහ ජනයාගේ තිබුණේ. ඒ නිසාම විශාල වශයෙන් කෑගල් දිස්ත්‍රික්කේ සංවිධානය වෙලා හිටියා. මෙයාට සහයෝගය දුන්නා. නමුත් අපි හිතුවා අනිත් තැන්වලත් එහෙම ඇති කියලා. නමුත් අනිත් තැන්වල එහෙම තිබුණේ නැහැ. ඉතින් අපි බලනකොට අනිත් තැන්වල මේ අරගලයක් නැහැ. ඊට පස්සේ ඉතින් අසාර්ථක බව දැනගත්තට පස්සේ සරත් අයියත් මැරිලා කියලා දැනගත්තා. ඊළඟට බුලත් කෝපිටියට එහෙම පණිවිඩ හැරලා අනිත් ප්‍රදේශات එකතු කරලා කට්ටිය පසුබහින්ද තීන්දුව කරලා තිබුණා. ඊට පස්සේ පසුබැස්ස දැන් අපි 150 ගානක් පසුබැස්සා පිරිස ජස්ටින් අයිලාගේ 200ක් විතර හිටියා කියලා කිව්ව කණ්ඩායම. අන්තිමට විල්පත්තුවට යන්න හම්බුනේ අපේ කණ්ඩායමෙන් 35ක් විතර වගේ තමයි ගියේ. ආර කණ්ඩායමෙන් 16ක් විතර වගේ තමයි ඉතුරු වෙලා තිබුණේ. ගොඩක් අය මරලා තිබුණා මගදී. තැන් වලදී ජීවිත නැති වෙලා තිබුණා. සමහර අය සමහර පහේ කණ්ඩායම් එහෙම මේ එතනින් මගේ ඇරලා ගිහින් තිබුණා. තනියෙන් පණ බේර ගන්න සමහර අය ගිහින් තිබුණා. එහෙම ඉතින් විශාල සංහාරයක් සිද්ධ කරලා තිබුණා. ඊට පස්සේ දැන් මට බාරව තිබුණේ ප්‍රථමාධාර බොක්ස් එක සූට්කේස් එකක් මට බාර දීලා තිබුණා. තුවාල කරුවන්ට බෙහෙත් කරන්න කියලා. මගේ අතේ ඒක තමයි තිබුණේ, තුවක්කුවක් නෙමෙයි. ඊට පස්සේ ඉතින් මැරිලා වැටෙන අයගේ තුවක්කු අපි ඔක්කොටම ගන්න වුණා. අපි ඒවත් අරගෙන නැති බැරි බර උස්සගෙන අපි ඉතින් කණ්ඩ නැතුව වාක් ඉඳගෙන මේ තුවාල කරු උස්සගෙන ඉතින් තාම දුක්ඛිත සහ බැරෑරුම් ලොකු විපතකටපත් වෙලා තමයි අපි විපත්තු යනකම් ගියේ. එහෙදි ගිහිල්ලා එකතු වෙලා හිටපු ගොඩාක් පිරිස් එකතු වෙලා
රැස්වීම සම්මන්ත්‍රණයක් තිබ්බා. ඒකට හිටිය 70ක් 70 ගාණක් හිටියා. මේ දිස්ත්‍රික්කෙන් ලංකාවේම අය පිරිසක් හිටියා. කොළඹ අයත් කීප දෙනෙක් හිටියා. අනුරාධපුරේ, පොළොන්නරුවේ, කුරුණෑගල, මේ කෑගල්ල පිරිස් ඔක්කොම එකතු වෙලා තිබුණා. ඊට පස්සේ මේ සමාලෝචනයක් කියන්නේ පසුවිපරමක් කරා. ඒකෙදි මොකද වුනේ කියලා. අපේ ව්‍යාපාරයට විප්ලවීය ව්‍යාපාරයට මොකද වුනේ කියලා ප්‍රශ්නාවලියක් හරි ගස්සලා විජේවීර එතකොට මැගසින් බන්ධනාගාරයේ හිටියේ. මැගසින් බන්ධනාගාරයට අපි ඉතින් බන්ධනාගාර අතර එහෙම සම්බන්ධීකරණය හදාගෙන තිබුණා. ඇතුලේ ඉන්න අයත් එක්ක මේ අහුවෙන අය හරහා අහුවෙන අයගෙන් විල්පත්තුවේ කණ්ඩායම් ඉන්නවා කියලා දන්නවා. ඊට පස්සේ රජයත් දන්නවා. රජයේ විල්පත්තුව වට කරලා වෙඩි තියනවා, අහසින් බෝම්බ දානවා. එහෙම කරමින් තිබුණේ. ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කරා නායකත්වයට. ඊට පස්සේ ඒකට පිළිතුරු දීලා තිබුණේ නැහැ. ඊට පස්සේ විල්පත්තුවේදී විල්පත්තුවේ හිටියා විජේනායක කියලා හොඳ සහෝදරයෙක් අනුරාධපුර ටීම් එකේ. එතකොට පුංචි කණ්ඩායම් වලට කඩලා මේ වෙන කැලෑවලට මේ බෙදා හැරියා. පුංචි කණ්ඩායම් වලට බෙදුවා. බෙදලා ගියා විජේනායක ඝාතනය වුණා විල්පත්තුවේදී. හමුදාව ඇවිල්ලා වෙඩි තිබ්බා. එයාට වෙඩි වැදුනා. ඊට පස්සේ අපි පුංචි කණ්ඩායම් වලට බෙදලා අපි ගියේ පුත්තලමට. පුත්තලමේ ආනමඩුව විල්පත්තු බවුන්ඩරි එකට තමයි ගිහිල්ලපත්තු බවුන්ඩරි එකක් තියෙනවා. ඒ තමයි අපි ගිහිල්ලා නතර වෙලා හිටියේ. ඒ ඉන්නකොට දැන් අපි මාසයකට සැරයක් කණ්ඩායම් එකතු වෙලා සාකච්ඡා කරනවා. දැන් රටේ තත්ත්වය ගැනයි මොකද කරන්නේ, ඉස්සරහට කරන්නේ මොනවද? මේ ගැන දැනුවත් කිරීමේ මේ සමුළුවක් තියෙනවා මාසෙකට සැරයක්. ඒක තියන්න ඉතින් ඔක්කොම කැඳව ගන්න පණිවිඩ යන්න ඕනේ අරගෙන. පණිවිඩ ගෙනාවා මේ අනුරාධපුරේ කණ්ඩායමේ 15 දෙනෙක් ආවා මේ පණිවිඩය අරගෙන. රැස් වෙන්නේ කොතනද කියලා එහෙම කියන්න. දැන් මේව කරගන්න. ඊට පස්සේ එනකොට එයා දැන් ආනමඩුවේ තියෙනවා සීපී සිල්වා කියලා ඉස්සර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් හිටියානේ. එයාගේ බංගලෝ එකක් තියෙනවා පොල් වත්තක් එක්ක. ඒ පොල් වත්තේ බංගලෝ එකට මේගොල්ලෝ ගිහිල්ලා මේ සින්දයක් දාලා. ඒ බංගලෝ සීපී සිල්වා නෑ. ඒක නිකන් නිවාඩු නිකේතනයක් වගේ. ඒ කෑම දීන්නේ ඔක්කොම තියෙනවා. එයා වෙන විහාරක ඉන්නේ අරග නිවාඩු නිකේතනයක් වගේ පවත්වාගෙන ගියේ. තැනක්. ඊට පස්සේ මේගොල්ලෝ ගිහිල්ලා ඒක වට කරලා ඒක ඇතුළට ගිහිල්ලා ඒකේ තියෙනවා කොල්ල කාලා තිබුණා. මේ කොල්ල කාලා කියන්නේ ඒක ඇතුළට ගිහිල්ලා ඒකේ තියෙන මාමයි බිස්කට් තරමේම කෑම જાති ඔක්කොම අරගෙන ඇවිල්ලා තිබුණා. අපිට නෑද ගමනක් වගේ අපි කන්න එහෙම නැතුව එක සැරේයි කන්නේ. එක දවසටම උයන්නේ පාන්දර දුම් පේන්නේ නැති වෙලාවට උයලා දෙයට කනවා එච්චරයි ආයෙ කන්නේ මේ ඉතින් එහෙම තමයි හිතේ දුෂ්කර ජීවිතයක්. ඉතින් ඒකට අපිට දුෂ්කරතාවයේ තේරුනේ නැහැ. පරිසරයේ ලස්සන එකයි ගහකොළ එකයි ඉතින් එහෙම හරිම අලුත් දියවුල් පත්තල වතුර බොන්නේ නාන්නේ එහෙම ඒවත් එක්ක හරි හොඳ ජීවිතයක් තමයි සතුටෙන් හිටියේ කැම නැති වුණාට. එහෙම තමයි හිටියේ. ඊට පස්සේ දැන් මම මගේ ජීවිතේදීම මම ආසාවෙන් සිහි කරන එකක් තමයි කන වනාන්තරේ අපි ගත කරපු කාලේ අවසාන වෙනකම් මම හිටියේ 1974 වෙනකම්. විගටම නෙමෙයි. වරින් වර එක එක්කෙනා මේ පණිවිඩවලට එහෙම වැඩවලට යනවා එහෙමයි. ඉතින් කොළඹ නිතර යනවා. දැන් මගේ ඔපරේෂන් එකට කොළඹ හිටියා. කොළඹ ඉඳලා මේ කොළඹ එහෙම නතර වෙලා තැන් වල එහෙම නතර වෙලා ඊට පස්සේ අපිට තිබුණ ලොකු කාර්යයක් ආපහු ව්‍යාපාරේ ගොඩනගන්න කැප වෙන්න සිද්ධ වුණා. ඉතින් ව්‍යාපාරේ ගොඩනගන්න අත්අඩංගුවේ ඉන්න අය එක්ක සම්බන්ධකම් ඇති කරගන්න
එහෙ සම්බන්ධකම් මොකද වෙන්නේ කියලා දැනගන්න. ඊළඟට අපේ නායකතුමා මොනවද කියන්නේ කියලා දැනගන්න. ඒ ඔක්කොම සම්බන්ධතා ජාලයක් ගොඩනගමින් මේ එහෙම තිබුණා. එක එක පණිවිඩ මේවත් එක්ක තමයි හිතේ සම්බන්ධතා එක්ක තමයි ගත වුනේ. ඒ නුවර යනවා, කොළඹ යනවා, එහෙම යනවා ත්‍රිකුණාමලයේ එහෙම ලංකාවේ දිගටම මේ වනාන්තර වල වස්ගමුවේ සීගිරියේ නකල්ස් කඳු පාමුල නකල්ස් ඔක්කොම කන්දේ ඉන්නේ අම්පාරේ බෙහෙත් වතුවල බෙහෙත් කැලෑවල ඔය ඔක්කොම මේ වනාන්තරවල මම ගමන් කරලා තියෙනවා. අපි ඉතින් සංචාරක විදිහට තමයි හිටියේ. ඒක තැනක සතියකට වඩා ඉන්නේ නැහැ. දවස් 5කට වඩා ඒක කඳුරක් ගහලා ඉන්නේ නැහැ. මොකද එතන කවුරු හරි දැකලා එළි වෙන්න පුළුවන්. එහෙනම් ගරිල්ලා බටෝ විදිහට තමයි අපි සංචාරය කරමින් හිටියේ. ඉතින් ඉතාමත් වටිනවා මේ මට මතක් කරනකොට. ඉතින් එහෙම ඉඳලා ඊට පස්සේ කොළඹට ඇවිල්ලා මගේ තුවාල හොඳට වීඩියෝනේ කිව්වේ නේද? ඊට පස්සේ ආනමඩුව කැලේ ඉන්නකොට දැන් කණ්ඩායමක් ගිහිලා සීපීගේ තානායම සුද්ධ කරානේ මංකොල්ල ගෑවනේ. මංකොල්ල කාලා ඇවිල්ලා තිබුණ හින්දා දැන් අපි ඒ කිට්ටුවනේ අපි එක්ක කඳුරු ගහලා හිටියේ. එතකොට දැන් හමුදාව අටෙන්ෂන් එකේ හිට එනවනේ. ඊට පස්සේ අපේ නායක කණ්ඩායම හිටියේ සමරතුංග කියලා මේ කුරුණෑගල නායකයා හිටියේ අපේ කණ්ඩායමේ නායකත්වයේ. සම්පූර්ණ විපත්තු කණ්ඩායම මෙහෙයුවේ එයා තමයි. ඉතින් එයාට අග්ගාල තේරුම් ගත්තා මේ මිනිස්සු කරලා තියෙන වැඩෙන් මෙතන විසමක් හම්බෙන්නේ නැහැ කියලා. ඒ අනුවද්දේ කට්ටියනේ ඇවිල්ලා ඉවරලා ඔය සුද්ධි දැන්නේ. දාලා මේ පණිවිඩයට එන ගමන් ඒක කරාම මෙතන ඉන්න අය ගැන කල්පනා කරේ නෑනේ. ඉතින් මේක වැරදි වැඩක් කරේ මේ කියලා දැන් අපිට මේ විසමක් හම්බ වෙන්නේ විශේෂයෙන් කෙල්ලු ටික ඉන්නේ අපි ළඟ. ඊට පස්සේ දැන් අපේ කණ්ඩායමේ නායකත්වයේ තීන්දුව කරා දැන් මේගොල්ලෝ ආපහු යනවනේ පණිවිඩය කියන්නේ ආවේ රැස්වීම ගැන කියන එක ගැන. ඉතින් දැන් ඒගොල්ලොත් එක්ක ඒගොල්ලෝ යද්දි අපිත් විල්පත්තුවට යවන්න දැන් මෙහෙ තියාගන්න බෑනේ. දැන් මෙහෙ ලොකු වැඩක් මේගොල්ලෝ කරලානේ. ඉතින් මේ එහෙම දෙයක් කරපුවම දැන් හමුදාව ගෙනල්ලා මේ පැත්තම සුද්ධ කරනවා ඊළඟට. මේ ඒක නිසා දැන් මේගොල්ලෝ දැන් ගෑන් ළමයිට ඉතින් මේ අපිව බේරන්න කියලා අපි 3 දෙනෙක් හිටියා ගෑන් ළමයි. මමයි මේ මේලින් ධර්මසිරි කියලා පෙරදෙන විශ්වවිද්‍යාල සරත්තරේලාගේ බැච් එකේ ගෑන් ළමයි. එයයි ස්වර්ණලතා පෙරේරා කියලා අනුරාධපුරේ මේ ඩඩ්ලි කියලා හිටියේ එයාගේ නංගි චූටි නංගි කියලා අපි කිව්වේ. එයාට අවුරුදු 13ක් විතර පුංචි ළමයෙක්. ඒකට එයා බීසල් කෙනෙක් වුණෙත් කැලේදී ලොකු ළමයෙක් වුණේ. ඉතින් එයයි අපි 3 දෙනා හිටියේ ඒ කණ්ඩායමේ. ඊට පස්සේ අපි 3 දෙනාව මේ හේම්බණ්ඩලාගේ හේම්බණ්ඩ කියලා කණ්ඩායමක් අනුරාධපුරෙන් ආවේ. ඒගොල්ලොත් එක්ක අපහු යන්න ඒගොල්ලන් කණ්ඩායමට අපිව අනුයුක්ත කරලා ඒගොල්ලොත් එක්ක විල්පත්තු යන්න කියලා දැම්මා. ඉතින් දැම්මම ඉතින් දැන් අපි දැන් විල්පත්තුවට යන්න යනවා. අරගොල්ලෝ තමයි රෝඩ් මාස්ටර්ලා. ඒගොල්ලෝ තමයි පාරවල් හොයාගෙන යන්නේ. ඉතින් අපි අර මාලිමාවෙන් හොයාගෙන එහෙමනේ යන්නේ. පාරවල් නැහැනේ කැලේ. ඉතින් කැලේ අලි පාරවල ගියොත් අලි හම්බ වෙනවානේ. ඉතින් එහෙමම ඉතින් කැලේ කඩාගෙන යන්නේ. ඉතින් මේ දැන් අපි යද්දී හේන් යායක් හරහා එහෙම ගියා. ඉතින් දැන් කණ්ඩ දෙන්න දැන් අපි යන කණ්ඩායමට උයා ගන්න දෙන්න හාල් නැහැ. ඔය තිබුණේ හාල් හුඬු දෙකක් තිබුණා. හාල් හුඬු දෙකයි කඳවුරේ තිබුණේ. ඊට පස්සේ හාල් හුඬු දෙක අපි යන කණ්ඩායමට දුන්නා ඒගොල්ලෝ. ඒක අරගෙන අපි ගියා. අපි ගියාලා දැන් රැට කෑමක් නැතුව අපි රැට ඉස්සේ ඇවිල්ලා හේන් යායකට වැටුණා. ඊට පස්සේ හේන් යායේදී මට මේ බඩගින්න ඇවිල්ලා අඹ ගහක් තිබුණා ගෙඩි පිරීලා තියෙනවා හේන් යායේ. ඊට පස්සේ කට්ටිය අඹ පාර්ණය කළා. අඹ කනලා කට්ටිය කෑවා. දැන් මමත් කෑවා අමු අඹ.
ආපු ගමන් මට වමනේ යන්න පටන් ගත්තා. මම හිස් බඩනේ අඹුල් මේ හිස් රැට කෑම කාලා හිටියේ නෑ. වෙන මොකුත් වැඩේ නැතුව අඹ කාලා වමනේ යන්න පටන් ගත්තා. වමනේ යන්න පටන් ගත්තා මට උණකුත් ඇවිල්ලා. ඊට පස්සේ දැන් මේ ඉතින් ඔහොම යනවා දැන් යද්දී හේන්යාය පරණ හේන්යායක් කරපු හේන්යායක් කවුරුත් නෑ සෙනගට පේන්නේ නැතුව රහසින් අපි යන්නේ රහසින් අපි එහෙම කැලේ අයින දිගේ හේන්යායෙන් ගිහ යනකොට විල්පත්තුවට ඇතුල් වෙන්න විල්පත්තු බවුන්ඩරියට වනාන්තරයට ඇතුල් වෙන්න ඔන්න මෙන්න කියලා මෙහෙම ළඟම තියෙනවා විල්පත්තු බවුන්ඩරි කැලේ. තියෙද්දි දැන් අපිට ඕන වුණා අපේ කට්ටියට කෑම උයා ගන්න. අර හාල් දෙක උයා ගන්න ඕන වුණා. බඩගින්නේනේ. දැන් 10 විතර වෙලා ඒ හරියෙන් යද්දි 10 විතර වෙලා වහිනවා. වැස්සේ මේ බඩගින්න යනකොට උයා ගන්න නතර වෙමු කියලා කැලේට ගිහින් කැලේ සුද්ධ තැනක් හොයාගන්න එපා. ටෙන්ට් එක ගහගන්න බෑනේ. ඉඳලා මේ හේන් ආයෙම කැලේට අයිනට වෙන්න හිස් තැනක් දැකලා එතන ටෙන්ට් එක ගහලා මේ කැලේ බවුන්ඩරි අයිනෙමයි. ටෙන්ට් එක ගහලා බත් එක හාල් එක ලිපේ තියලා උයන්න පටන් ගත්තා. ඊට පස්සේ කන්න දෙයක් හදන්න අපි අරගෙන එන්නම් කියලා හේන් ආයෙ හොයාගෙන ගිහිල්ලා රස්ලබු ගෙඩි දෙකක් අරගෙන ආවා. දෙන්නෙක් ගිහිල්ලා රස්ලබු ගෙඩි දෙකක් කපලා ඒකත් උයන්න ලෑස්ති කරලා කට්ටිය උයනවා. මට හොඳටම වුණා ධර්මක්කා මේ ටෙන්ට් එක යට ධර්මක්කා වාඩි වෙලා මොනවා හරි කර ඉන්න මාව මගේ ඔළුව එයාගේ ඔඩොක්කේ තියාගෙන මට පැනඩෝල් එකක් දීලා එහෙම උන නිසා මගේ උන බල එයා එන හිටියා. එකපාරට දැන් කෑම බත් උයලා අර ගස්ලබු ගෙඩිය හදලා උයලා කෑවා. එතකොටම රහීම් බන්නහින කියන අය ගිහිල්ලා මේ අලුත්ම කුරුම්බා පොල් ගහක කැලේක හැදිච්ච අලුත්ම කුරුම්බා විත්තක් අපලා ගෙනාවා. ඒ ගහක හැදිච්ච පළවෙනිම කුරුම්බා ඉත්තලු එක. ඊට පස්සේ අරගෙන ආවා කපලා කුරුම්බා ටික. ඊට පස්සේ ඒවත් කට්ටියට දීලා එහෙම බත් එක කාලා මේ අකුන් දැන් ඉක්මනට මෙතන ඉන්න හොඳ නෑ. දැන් දුමත් යන්න ඇති කීපේ කතා වෙවි. මේ රතු පාට ටෙන්ට් එකයි මේ පරණ හේන්යායක් උනාට මිනිස්සු ඉතින් ඈතින් හරි දකින්නවනේ. ඉක්මනට මෙතන යන්න ඕන කීකේ ඔක්කොම සැක් ලෑස්ති කරගන්නවා. දැන් යන්න පිටත් වෙනවා. ඒකටම දඩි බුද්ධි ගාලා එඩි තිබ්බා. වට කරලා හමුදාවෙන් ඇවිල්ලා වට කරලා අර සීපිල්ලගේ වත්ත එහා පැත්තේ ළඟ ඒ ළඟ තමයි අපි ගිහලා ටෙන්ට් එක ගහලා අර හේනේ ඉඳලා තියෙන්නේ. ඊට පස්සේ වට කරලා අපිට වෙඩි තිබ්බා. වෙඩි තිබ්බාම බඩ ගාලා වෙඩි තියෙනකොට මේ කට්ටියම නැගිටලා දිව්වා. මම වැටුණා හැම. මට නිකන් ඔළුව හිරි වැටෙනවා වගේ දැනුණා. එහෙම වැටුණා ටෙන්ට් එක ඇතුලේ. වැටුණාට පස්සේ මේ නංගි නැගිටලා දුවා. කැලේ එතනමයිනේ. කට්ටිය කැලේට පැනගත්තා. අනිත් ඔක්කොම ටෙන්ට් එකේ කවුරුත් නෑ මං විතරයි. අනිත් ඔක්කොම පැනගෙන මේ ජුලියට් නංගි නැගිටලා දුවන්න කියලා කියනවා මට ඇහුණා. එතකොට මට ඒක හරි හයියක් වුණා. ඒක එහෙම කියද්දි මම නැගිටලා කැලේට දිව්වා ඉතින්. දුවලා ගිහිල්ලා ඇවිදගෙන ඇතුළට ගියා. යනකොට මට හම්බ වුණා මේ සරත් අතුපෝර්ල කියලා දැන් අපිට හම්බ වෙන අපේ කණ්ඩායමේ ඉන්න සරත් අතුපෝර්ල සහෝදරයා මෙහෙම ඉස්සරහා යනවා දැක්කා. ඊට පස්සේ මම කතා කරා එයාට කතා කරලා දැන් හැමතැනම සපත්තු අඩි තියෙනවා. අපේ අයගේ අඩිද හමුදාවේ අයගේ අඩිද දෙකම කලවම් වෙලා. මොකද දැන් වෙඩි තිය මෙහෙම යනවා හැමතැනම අර වතුර නිසා අඩි හොඳට හිටලා තියෙනවා. ඉතින් හමුදාවද දන්නේ නැහැ. ඉතින් අඩි පාරක් තිබ්බට ඒක ගියා ඉතින්. ගිහලා මට හොඳ වෙලාවට හම්බුනේ මේ සරත් සහෝදරයා. සරත් අතුපෝර්ල. ඊට පස්සේ මම කිව්වා මේ අයියෝ වාට වෙඩි වැදුනද කියලා. නෑ ළඟි මම හොඳින් කියලා කියාගෙනම යනවා. යන ගමන් වෙඩි කිව්වේ හැමතැන වෙඩි තියනවානේ. වෙඩි තියද්දිනේ යන්නේ. ඊට පස්සේ මම නංගිට වෙඩි වැදුනා කියලා මං කිව්වා ඔව් කියලා.
කියනකොට පස්සේ ඇවිල්ලා බැලුවා ඇස් දෙක ලොකු කරලා බැලුවා මන් දිහා. බලපුවාම ආව ලේ වලින් නෑවිලා තිබුණේ නෑ. එතනින් පල්ලෙහා තනිකර ලේ. මේ කොණ්ඩට ඇවිත් මෙහෙම ලේ ගලනවා කකුල මේ යනකොට ගස්වල පැටලෙනවා මේ යට කෑල්ල ධනිස්සෙන් පල්ලෙහා ගැලවිලා මේ අර රයිෆල් උන් එකෙන් වැදිලා තියෙන. එතකොට අර ඒක කඩාගෙනනේ යන්නේ. මෙහෙම නවම් වෙලාල් යන්නේ. මෙහෙම ගැලවිලා මස් මෙහෙම පිටපැත්තට නව වෙලා තියෙනවා කකුලේ මෙතන. ඉතින් පැටලෙනවා ගස්වල යනකොට. ඊට පස්සේ එයා නැවතිලා පාට මන්දියා දැකලා බය වුණා හොඳටම. මං බය වෙන්න එපා මට ඇවිදින්න පුළුවන් ඔයා බය නැතුව යන් කියලා. ඊට පස්සේ ඉතින් දැන් මේ ගමනේ යන්න තමයි කතා කරන්නේ. ඉතින් ගියා දිගටම මුළු දවසක්ම ඇවිදලා ගියා. හමුදාව මොන ගැහුනේ නැහැ. අපේ වෙන අය මොන ගැහුනේත් නැහැ. කැලේනේ ඉතින් කොහෙන් අනිත් අය කොහෙන් ගියාද එහෙම දන්නේ නැහැ. ටෙන්ට් එකේ කවුරුත් හිටියේ නැහැ. දැන් තුවක්කුවක් තියෙනවා අතේ සරද්ගේ. මගේ ඉනේ මේ පතරොන් පටියක් තියෙනවා. පතරොන් දාපු පටියක් තියෙනවා. මගේ එක මේ නිල් පාට SMG පතරොන් අරක තියෙන්නේ අනිත් පතරොන්. දෙක ගැලපෙන්නේ නැහැ. එලි තියන්න බෑ අලියෙක් ආවත් ඒක. ඉතින් ඔහොම ගියා. ඉතින් මුළු දවසම ඇවිදලා ගියා. ඉතින් මම මේ කතාව ලියලා තියෙනවා. ඒක මගෙන් ටෙලිෆෝන් එකෙන් අහගෙන සමන් කුමාර මව්බිමේ පත්තරයකට ලියලා තිබුණා ඒ කතාව. එයා හදලා මේ මගෙන් පොඩ්ඩක් ටෙලිෆෝන් එකෙන් පොඩි විස්තරයක් ගත්තා විතරයි. ඒ හදලා තිබුණේ අර හාමුදුරුවෝ කෙනෙක්ගේ පින්තූරෙත් එක්ක ඉස්සරහ පින්තූරේ දාලා ඇඳලා ඒ කතාව මව්බිමේ කතාවක් හැටියට දාලා තිබුණා. මව්බිම පොඩි පත්තරේ. ඒ කතාව පොතක් හැටියට ඇත්තම කතාව කියලා තියෙනවා. ළඟදී ඒක එලි දක්වනවා. ඔහු ගමනකින් කතා රෙඩි තුනක් වැදුණා කකුල් දෙකට දෙකයි. එකක් මෙහෙම පසා කරගෙන ගිහින් තිබුණා. SMG මැෂින් තුවක් වලින් වැඩි තියෙන එකක්. මේ රයිෆල් උන්නේ වැඩිච්ච අනිත් කකුල තමයි හොඳටම අමාරු. ඒ කකුල. හොඳට SMG බුලට් එකක් වැදිලා තිබුණා. ඒක වැදිලා තිබුණේ හරියටම මගේ ස්පයිනල් කෝඩ් එක මේ කොඳු නාරටියට ළඟට ගිහිලා දශම භාගයකින් විතර නතර වෙලා. ඒ උණ්ඩේ SMG උණ්ඩේ කොඳු නාරටියට දශම භාගයක් විතර ළඟටම ගිහිල්ලා ඒක නතර වෙලා තියෙනවා. ඒක නිසා මේ හොඳ ටිකක් අමාරු තිබුණා. ගියා නැගිටලා. ඒ එහෙම ඉතින් ඊට පස්සේ මාව දෙවෙනි දවසේ මට ඉතින් ඇවිදින්න බැරි වුණා. දෙවෙනි දවසේ වෙනකොට කණ්ඩත් නැහැ බඩගින්නෙන් යන්නේ. ඒ යනකොට දෙවෙනි දවසේ ඉතින් කිසිම බේතක් නැහැ. වැස්ස නිසා දිගටම ලේ ගලනවා. නතර වුණේ නෑ ලේ මට මතක හැටියට. කොහොම හරි දෙවෙනි දවසේ මාව ඇද වැටුණා. යන්න බෑ මෙතනින් එහාට. ඊට පස්සේ දෙවෙනි දවසේ ඇද වැටුණා. යන්න බෑ ඊට පස්සේ. ඉතින් එතකම්ම මේ සරත් සහෝදරයා කිව්වේ ඔයාව මම කාට හරි මිනිහෙකුට කතා කරලා මේ ගමට ඇතුල් වෙලා කාට හරි කතා කරලා ඔයාව බාර දෙන්නම්. ඔයාව බලා ගන්න. ඔයාට බේස් කරන්න ඕන. ඔයාව මේ විදිහට ඔයා මට කැලේ අරගෙන යන්න බෑ. අරගෙන ගිහිල්ලා ඔයාට විපතක් වෙනවා මට විපතක් වෙනවා දැන යන්න බෑ කියලා. මං කිව්වා නෑ එහෙම දෙයක් වෙන්නේ නෑ. අපි විපත්තුට යනකම් යමු කියලා මම කැමති වුණේම නෑ එහෙම බාර දෙනවට කාටවත්. ඊට පස්සේ දැන් මං කිව්වා ඒ ගහක් පෙන්නලා කිව්වා පොඩි කඳු ගැටයක් වගේ තැනක ගහක් පෙන්නලා මං කිව්වා දැන් මට යන්න බෑ ඇවිදින්න බෑනේ. ඒ නිසා ඔයා මේ ගහ යට මාව තියන්න. මෙතන පොඩි කන්ද වගේ තියෙනවානේ මතක හිතව ගන්න පුළුවන් නේ. ඉතින් ඔයා අතට ගියන් පස්සේ සහෝදරයෙක් ඇවිල්ලා මෙතන බලන්න. ඉතින් මම ආපු වෙලාවට බලන්න මෙතන කියලා මං කිව්වා කියලා කිව්වා.
ඊට පස්සේ පිස්සුද එහෙම කියන්න පුළුවන්ද මේ කියලා කැමති වුණේම නැහැ. ඊට පස්සේ මම ඉතින් කරදර කරලම කිව්වා එතනින් ගිහින් තියන්න. ඊට පස්සේ යා මාව උස්සගෙන ගිහිල්ලා ඒ ගහ යටින් තිබ්බා කියලා ගහට නැගලා බලලා කිව්වා මෙහෙරක් පේනවා ළඟ පන්සලක් තියෙනවා මම ගිහින් කතා කරලා එන්නම් කැම ටිකකුත් ඉල්ලගෙන එන්නම් කියලා කිව්වා. කියලා මේ ඊට පස්සේ යා ගියා නෑ. තාම එතන කියලා ගිහිල්ලා පන්සලට ගිහිල්ලා පොඩි මේ තරුණ හාමුදුරු කෙනෙක් ඉඳලා තියෙනවා. මේ වනගේට තමයි හාමුදුරුවෝ ඉඳලා තියෙන්නේ. වනගේට ගිහිල්ලා මෙයා කණ්ඩ ඉල්ලලා කියලා තියෙනවා අපි මෙහෙම අපිට තමයි වෙඩි තිබ්බේ හරි මේ පහරියේ කියලා මේ තුවක්කුවත් අරගෙන අයියේ මේ කන්න ටිකක් ඉල්ලගමු හාමුදුරුවෝ බය වෙලා යන්න ඉක්මනට මෙතන යන්න දැන් හමුදාව මේ පන්සලේ බණ මඩුවේ තමයි නතර වෙලා හිටියේ දැන් විතරම එනවා උන් ආවොත් එහෙම ඔයාත් ඉවරයි මාත් ඉවරයි දෙපා ඉක්මනට යන්න කියලා මෙයාව යවලා කන්න දීලත් නැහැ. ඊට පස්සේ මෙයා දුවගෙන ආපහු ආවලා කිව්වා එහෙම කිව්වා කියලා. ඊට පස්සේ මේ එයා ඉතින් කලකිරීමෙන් දැන් එයා හොඳටම ෆෙඩ් අප් වෙලා දැන් මටත් යන්න ඇවිදින්න බෑ මෙහෙම ලෙඩෙක් එක්ක. එයාට දැන් ආමුදුරොත් කතා කරලා බය වුණා විතරයි. ඊට පස්සේ එයා හොඳටම මේ ෆෙඩ් අප් වෙලා හිටියා. ඉන්නකොට මම කිව්වා නෑ ඔයා හිත ධෛර්ය කරගන්න ඕන එහෙම වෙලා බෑ. ඔයා ආයේ ගිහිල්ලා මේ පාර අහගන්න විපත්තුවට විපත්තුවේ අර කෑම එහෙම මඤ්ඤොක් කහන ගේන්න එන තැනක් තියෙනවා. ඒ හරිය කොහොමද කියලා අහලා බලා ගන්න කියලා හරියට. බලාගෙන ඔයා බේරිලා යන්න කියලා. මේ අහගන්න කියලා හරියට අපි ඉන්න තැන මොකද්ද යන්න තියෙන කොතනද කියලා හරියට නිශ්චය කරගන්න කියලා. යවුවා අපෝ කියලා. ඊට පස්සේ ගියා ආයසරෙන් ගිහම ආමුදුරු කෑම මේ අර එනමල් බෝල් එකකට මේ බත් දාගෙන එළවලු එහෙම පන්සලේ තිබිච්ච යාති දවල් දාන්නේ ඉතුරු ඒවා ඔක්කොම දාගෙන ඒක පුරවගෙන ගෙනල්ලා අම්බිත්ති කන්ද උඩින් කොට දිත්ති උඩින් තියාගෙන කැලේ දිහා බලාගෙන ඉන්නවලු. කැලේ දිහා බලාගෙන ඉන්නවලු කන්ද ඉල්ලම දුන්නේ නැහැ. ඉතින් හාමුදුරන්ට හිතුණලු යකෝ සංඝයා වහන්සේලා විච්ච අපි මිනිස්සුන්ගෙන් යැපිලා මිනිස්සුන්ගෙන් කෑම කාලා ඉන්න අපි කන්න නැති කෙනෙක් ඇවිල්ලා ඉල්ලගෙන කෑම ටිකක් ඉල්ලපුවම දුන්නේ නැහනේ කියලා හරියට ඉතින් පශ්චාත්තාප වෙලා ඊට පස්සේ එයා ගිහලා ඉක්මනට බෝල් එක පුරවලා ගෙනල්ලා තියාගෙන ඉඳලා ඉන්නකොට දැන් එයා ආපහු ගියානේ ඊට පස්සේ මෙයා එයාට ආපහු අර කෑම එක දීලා දුන්න ගමන්ම අරගෙන දුවගෙන ඇවිල්ලා පාර අහන්න මතක නැහැ කන්න දීපු පාරේ මහගන්න ඒව මොකුත් මතක් වෙලා නැහැ. එච්චර ඉතින් දැන් දවස් ගානක් බඩගින්නනේ. ඉතින් අරගෙන දුවගෙන ආවා. ඊට පස්සේ මටත් මේ කෑම ටිකක් කවලා පිළුණු වෙච්ච බත් ඉතින් පිළුණු වෙලා දවල් කෑමනේ. දැන් මේ රෑ 7ට විතර. ඉතින් මටත් කෑම ටිකක් කවලා එයත් හොඳට බත් එක කෑවා. පිළුණු වෙච්ච බත් එක ඉතින් කාලා ඊට පස්සේ ආයෙසරයක් මං ගිහිල්ලා හාමුදුරුවෝ හම්බෙලා මං ගැන කියලා බලා ගන්න කියලා කියන්නම් කියලා ගියා. කියලා ගියාම ඉතින් හාමුදුරුවෝ ඉඳලා වනගේ ඉඳලා ඊට පස්සේ මෙයා ඉතින් කියලා මෙහෙම විදි වැඩිච්ච නංගි කෙනෙක් ඉන්නවා. පොඩ්ඩක් බලා ගන්න මම විල්පත්තුවට ගිහිල්ලා සහෝදරයෝ හම්බෙලා ආපහු එනකම් පොඩ්ඩක් එයාව බලා ගන්න කියලා. ඊට පස්සේ මම බලා ගන්නම් එහෙනම් කැලේ මගේ පස්සෙන් එන්නකෝ කියලා මේ එයාව අරගෙන මේ වී අකුරු වගේ දැන් අපි ආවේ කරත්ත පාරක් දිගේ කැලේ. මේ පැත්තෙන් පන්සල අයිනෙන් මේ පැත්තට කරත්ත පාරක් තියෙනවා. මෙහෙම වී අකුරු වගේ තැන. එතන එයා කියලා තියෙනවා මෙතන හන්දියේ මම ඉන්නම්. ඔයා ගිහිල්ලා මේ හන්දිය අරන් එන්න කියලා. ඊට පස්සේ ඉතින් මාව උස්සගෙන අරගෙන ගියා. ගිහිල්ලා හාමුදුරුවෝ ඉස්සර වෙලා ගියා අර වී අකුරු මැද්දෙන් තැනකට කැලේ ඇතුලේ මැද්ද තැනකට ගිහිල්ලා
ටිකක් තැනිතලාව වගේ තැනක ඇතුළට ගියාට පස්සේ තැනිතලාව වගේ තැනක මෙතන තියන්න කියලා කිව්වා. ඊට පස්සේ මෙතන තිබ්බා. කියලා මේ එතකොට හාමුදුරුවෝ දැන් නංගි මාව ගේන්න එන ටිකේ සරත් මේ මාව ගේන්න ගියානේ. ඒ ටිකේ හාමුදුරුවෝ ගිහිල්ලා මේ ගෝණියක් කියන්නේ පිරිසිදු ගෝණියකුයි ඒකේ ලණ්ඩයකුයි මේ තුවාල එලන්ද මේ සිවුරක් ඉරලක් දෙවි කෑලි එහෙම අරගෙන ඇවිල්ලා තියෙනවා. අරගෙන ඇවිල්ලා ඒක එලලා ඊට පස්සේ මාව ඒකේ තිබ්බා. කියලා ඊට පස්සේ ඒ වතුර බෝතලයක ළඟ තිබ්බා. ඔය වැස්ස වහිනවා ඉතින් ටික මේ කියලා හාමුදුරුවෝ ඉතින් මම ළඟට ඇවිල්ලා කතා කරලා සරත් අයියට කිව්වා. සරත් අයියා මම එහෙම යන්නම් කියලා. පාර අහගෙන ඊට පස්සේ ගියා එයා. ඒ කියන්නේ අපි අර මඤ්ඤොක්කයම ගන්න තැනක් තියෙනවා. එහෙට යන්න පුළුවන් මේ ඉඳලා. එහෙට යනවා කියලා ගියා. ගිහිල්ලා ඒගොල්ලන්ගෙන් අහගෙන අපේ කට්ටිය ඒගොල්ලෝ හරින විල්පත්තු ඉන්න අයත් එතෙන්ට එනවා මඤ්ඤොක්ක ගන්න. ඒ මාමා කෙනෙක් සහයෝගය දෙන කෙනෙක්. එහෙට යන්න ගියා. ඊට පස්සේ යන්නම් කියලා එයා අද්දික සුදු කම්සයක් ඇඳලා හිටියේ. සරත් අතුගොල්ල සහෝදරයා. එයා ඒ කම්සේ ගලවලා මට ඇඳෙල්ලා. මගේ බ්ලවුස් එකට උඩින් ඒ කම්සේ ඇඳෙල්ලා. අද්දිකෙන් සමාව ගහනවා නේද? දෙවුලනවා. වෙදිවදනට පස්සේ. ඉතින් ඒ ගහන නිසා එයා අද්දික කම්සේ ඇඳෙල්ලා. ඇඳලා මේ එයා යට ටී-ෂර්ට් එකක් අඳින්න දැනගෙන හිටියා. ඊට පස්සේ එයා ගියා හිතේ. හාමුදුරන්ට බාර දීලා. ඊට පස්සේ හාමුදුරුවෝ ගියා පන්සලට. නංගි බය වෙන්න එපා. ඔයාලට ඉතින් පුරුදු වෙන්නේ කැලේ ඉඳලා බය වෙන්න එපා. මම හෙට උදේම යන්නම් කියලා ගියා. ඉතින් මම හිටියා ඉතින් එතන. මේ ඊට පස්සේ උදේ 7ට අයාමාට 7ට විතර ආපහු මේ පාන් ගෙඩියකුයි බත් අඹරලා ගලේ අඹරලා එහෙම පාප්පයක් වගේ එකයි සිවුරු කෑලි. එතකොට තමයි සිවුරු කෑලි අරගෙන ඉඳලා මේ අරගෙන ආවා. අරගෙන ඇවිල්ලා මේ වතුර බෝතලෙන් තව වතුර එකක් ගෙනත් තිබුණා. ඊට පස්සේ එහෙම හොඳට සුද්ධ කරලා බැන්දා අර බත් ටික ඔක්කොම තුවාලේ එලලා බත් ටික අතුරලා මේ අර මාස්නෙන් ගැලවිලා වගේ තිබිච්ච බත් අතුරලා කොහොම නමලා මේ අර පාටි වලින් එතුවා. එතරලා යට ගිහුවා. මේ කකුලෙත් එහෙම කරා. එහෙම කරලා කොණ්ඩේ තුවාලේ ගැන මං කිව්වේ නෑ. දැන් එතකොට ලේන්නේ එහෙම නෑ. කොණ්ඩේ කොච්චර ලොකු තුවාලයක් තියෙනවද කියලාවත් මම දන්නේ නැහැ. මෙහෙම අල්ලලා බලපුවම පොඩි තැනක් තමයි තියෙන්නේ. මම ඉතින් කිව්වේ නැහැ ඉතින් කොණ්ඩ ගැන ආමුදුරන්ට. ඉතින් කාටවත් කිව්වේ නැහැ ඒ ගැන. ඊට පස්සේ එහෙම ඔතලා කියලා ටිකක් වෙලා ඉඳලා වටපිට බලලා බය වෙලා නිකන් හමුදාව පස්සෙන් ආවා වගේ නිකන් මට හිතුනේ. ඒක පාට ඔහොම බලලා ඉල්ල දීවුවා කැලේ. කැලේ කඩාගෙන දීවුවා ආමුදුරෝ. ඊට පස්සේ ඉතින් මොකක්වත් සද්දයක් නැහැ. දැන් ආමුදුරෝ දීවුවානේ. දුවලා ගියා. ගියාමයි ඊට පස්සේ පැත්ත බලාතේ ආවේ නැහැ. ඉතින් මේ මම ඉතින් නැගිටලා යන්න උත්සාහ කරනවා. නැගිටින්න හදනවා, වැටෙනවා, ආයෙ නැගිටිනවා. කොහොම තමයි ඉතින් මුළු දවස් වරුම මම ගත කරේ. දවස් ගානක්. ඊට පස්සේ දෙවෙනි දවසේ ආවෙම නැහැ. පැත්ත බලාතේවත් කෙනෙක් ආවේ නැහැ. ඉතින් හිටියා. ලොකු කතාවක් කිව්වේ. ඊට පස්සේ ඉතින් මේ පස්වෙනි දවසේ විතර මේ දැන් නැගිටින්නම බැයිලාට මට එන්නේ ඇස් පේන්නේ නැති ගානට ආවා. එක දවසක් ඉන්නකොට ඉතින් මේ අලි එහෙම කෑ ගහනවා ළඟෝ කෑ ගහනවා දැන් මාව පෑගිලා යයි කියලා හිතනවා. ඉතින් ළඟට ආවේ නැහැ.
කොහොම හරි ඉතින් නරියනවා රැට රැ වෙලා එහෙම නරියනවා නරි එහෙම ආවම මම ඇස්පිල්ලම් ගහලා හොඳට මේ බලනවා නෝලියෝස්ලා උන්ට උඳුවනවා ඉතින් එහෙම හිටියා ඉතින් නැගිටලා යන්න හදනවා වැටෙනවා ඉතින් පස්සේ වෙනකොට නැගිට ගන්නත් බෑ ඉතින් පස්සේ බඩගිනි කිසිම දැනෙන්නේ නැහැ ඉතින් බඩගිනි මොනවා හරි කන්න ඕන ජීවත් වෙන්න කියලා හිතුනහම මරනකොට අර පාන් එක තෙමිලා වැස්සට මේ දියබත් වෙලා හොම තියනවා නේදලා. ඉතින් මම මෙහෙම මිරිකලා අරගෙන එහෙනම් පොඩ්ඩක් කන්න පුළුවන් කියලා එහෙම බැලුවා එක් සැරයක්. මේ ওই විදිහට ඉතින් ඉන්නකොට දවසක් මේ මට පේනවා ඈතින් කහ පාට සිවුරක් වගේ පේනවා යන්තමට පේන්නේ. දෙදලක් බැඳලා වගේ ඇස්වල. මේ ගස් කපනවා එහෙනම්. පොරකින් හරි ගස් අතු කපනවා එහෙනම්. සිට්ටුව. මම ඉතින් දැන් කල්පනා කරා දැන් ඉතින් මම අහුවෙන්න තමයි යන්නේ. දැන් ඉතින් අහුනහම මොනවද උන්ට මම කතා කරන්නේ කියලා කතා කරන જાති හිතනවා. ඉතින් එහෙම හිතලා ඉන්නකොට මේ පිහියකින් අතු කප මිනිහෙක් උදැල්ලකුත් අරගෙන ආවා මේ හාමුදුරු කෙනෙක් ලොකු වයසක හාමුදුරුවෝයි අර මාව බාරගත්ත හාමුදුරුවෝයි ඒ දෙන්නම එයාගේ පිටිපස්සේ එනවා. ඇවිල්ලා මගේ ළඟට ආවා. ඊට පස්සේ අර තරුණ හාමුදුරුවෝ මාව බාරගත්ත එක්කෙනා එයා මාව මෙහෙම ගහටම හේතු කරලා ඉන්නවා. මම ලොකු හාමුදුරුවෝ වාඩි වුණා. නවාඩිනා මම ඒගොල්ලන්ට අපි කෙරුවේ මොකද්ද විප්ලවය කියන්නේ මොකද්ද අපි ඇයි එහෙම සටන් කෙරුවේ කියලා හොඳට දේශනයක් තිබ්බා ඉතින් හොඳට කතා කරලා මේ මොනවද කියලා අපි කරේ මොකද්ද කියලා තේරුම් කරා හොඳට රටේ තත්ත්වය මොකද්ද මේවා වෙනස් කරන්නේ කොහොමද කියලා මම ඉතින් හොඳ කතාවක් දුන්නා හාමුදුරුවන්ට ඊට පස්සේ හාමුදුරුවෝ නිකන් වශී වෙලා වගේ මම කතා කරයි කියලා හිතලා නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. ඒගොල්ලෝ ඇවිල්ලා තියෙන්නේ මාව වලලන්න බැලලා කියලා හිතාගෙන. දැල්ලකුත් අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මම ඉතින් යාට ඒගොල්ලන් දේශනයක් තිබ්බම මම හරි පුදුමයි ඉතින්. අපි කතාව ඇහුවාම හාමුදුරුවන්ට ලොකු වශී වීමක් වගේ ලොකු හාමුදුරුවෝ මේ අර හාමුදුරන්ට උන්වහන්සේ මොකද මෙච්චර දවසක් කිව්වේ නැත්තේ මට එහි දැන් මේ හාමුදුරුවෝ ගිහිල්ලා වෙන ඈතක මේ බණකට ගිහිල්ලා. එතකොට මේ පන්සලේ ඉඳලා තියෙන මේ හාමුදුරුවෝ තරුණ එක්කෙනා විතරයි. ඊට පස්සේ මෙයා බය වෙච්ච බාර හමුදාව හැම වෙලේම එනවනේ. හමුදාව ඇවිල්ලා මේ අපි ආවද කියලා හැම විමසුවාට පස්සේ බය වෙලා එහෙමම ගිහිල්ලා. එයා හිතලා එයාගේ පස්සෙන් කැලේටත් එයි කියලා. මේ මං ඉඳ තැනටත් එයි කියලා බය වෙලා තමයි ඒ පැත්තට ආවේ නෑ. කෙලින්ම ගිහිල්ලා හාමුදුරුවෝ හම්බෙන්න. ඒ හාමුදුරුවෝ හිටපු දිහාට. ගියාම එහෙ ලොකු සාංගික දානකේ විශාල වැඩ පිළිවෙලක්. ඉතින් එයා ඒක ඉවර වෙනකම් හාමුදුරුවන්ට මේක කියන්න විදියක් නැතුව හිටියලු. ඉතින් ලොකු හාමුදුරුවෝ අර හාමුදුරුවන්ට දෙස් දෙව්තියන් පටන් ගත්තා. ඇයි මෙච්චර දවසක් කිව්වේ නැත්තේ මේ ළමයා මෙතන තෙමි දාලා කොහොමද ආමුදුරු කෙනෙක් හිටියේ කියලා කියන්න පටන් ගත්තා. ඊට පස්සේ එයා ඉතින් නිදහස් කරන මේකේ හිටියා. පස්සේ ඉතින් අරගෙන එන්න කිව්වා පන්සලට. ඊට පස්සේ පන්සලට අරගෙන ගියා ඉතින්. ඒක තමයි ඉතින් කතාවේ. නෑ පිරිත් කියලා එහෙම තමයි මට සිවුරු ඇඳෙන්නේ. දැන් කිව්වද? කිව්වේ නෑ. ඊට පස්සේ වෙන පන්සලකට ගෙනිච්ච දැන් ආමුදුරු ඒ මම ගෙනිච්ච පන්සලේට හමුදාවෙන් ඉන්නවනේ හැම වෙලේම. හමුදාවෙන් ආවට ලොකු ආමුදුරුගේ කාමරේට ඇතුල් වෙන්නේ නෑ. ලොකු ආමුදුරු ඉන්නේ වියන් ලොකු වියන් ඇඳක තමයි එයා නිදිය ගන්න. අධිකරණ සංඝ නායකගේ පැත්තට ලොකු ආමුදුරු කෙනෙක්. ඒ කාමරේට ඇතුල් වෙන්නේ නෑ. අනිත් තැන් හැමතැනම හොයනවා. ඒ ඇඳයට තමයි මම හිටියේ.
තියාගෙන ඉති. ඊට පස්සේ මා ඔව් ඊට පස්සේ එළියට ආවගෙන මේ හැඳ යටින් තියලා ඊට පස්සේ පැය 9න් 10න් විතර පස්සේ එළියට ආවි ඇවිත් ඇහෙම ඉන්නවනේ ඇවිත් ඇහෙම ටිකක් ඈත ඉන්නේ බල මඩු කිච්චි. ඒගොල්ලෝ කවුරුත් එන්නේ නැහැ මහරයට. ඊට පස්සේ මහරයට පැය 10න් විතර පස්සේ එළියට අරගෙන වතුර උණු කරලා තුවාල හොදලා ඊට පස්සේ ඉතින් බෙහෙත් කෝකටත් අයලේ කියලා බස් ස්ටෑන්ඩ් වල ඉස්සර විකුණන්නේ. විකුණනවා බස් ස්ටෑන්ඩ් වල තෙල් බේත් කාරයෝ විකුණනවානේ. තුවාල තෙල් කියලා ඒකක් තිබුණා. ඒක දාලා තමයි මේක දාලා තමයි තියාගෙන හිටියා. ඉඳලා ඊට පස්සේ දැන් හමුදාවෙන් විතර හෙට එන නින්දා ඊට පස්සේ ඉතින් දැන් තරත් සහෝදරයා අහු වෙලා කියලා අල්ලලා දීපු මිනිස්සු දෙන්න ආවා පන්සලට. ඇවිල්ලා එයා අල්ලලා දීපු හැටි කියන්න පටන් ගත්තා. ලොකු හාමුදුරුවොත් එක. ඊට පස්සේ දැනගත්තා දැන් ඒ සහෝදරයා දැන් ආපහු එන්නේ නැහැ කියලා දැනගත්තාම ඉතින් ලොකු හාමුදුරුවෝ කිව්වේ මේ දිසාපති පවා එයාගේ වචනයට යටයි. හමුදා නායකයෝ පවා එයාගේ වචනයට යටයි. ඒගොල්ලෝ මට මොකුත් කරන්නේ නැහැ. මේ බය නැතුව බාර වෙන්න කියලා බාර වෙන්නම තමයි කිව්වේ. ඊට පස්සේ මම කිව්වා නෑ මම බාර වෙන්නේ. මං හිතපු තැනටම ගිහින් දාන්න කියලා. තදින්ම මේකේ ඊට පස්සේ යා කිව්වා මම කැමතිව බාර දෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ කිව්වා කන්දෝල මුල්ලේගම පන්සල කියලා තියෙනවා. ඒ කැලේ ආයිනේ. තව හැතැම්ම 16ක් කිව්වා හිට තියෙන්නේ. හැතැම්ම 16ක් එහා දැන් ඔය යාපනයට යන පාර තියෙනවානේ ප්‍රධාන පාරේ යන්න ඕන. හැතැම්ම ගානක් ගිහිල්ලා හැරිලා යන්න ඕන ඇතුළට. ඒ පන්සලට ගෙනිච්චා. ඒ පන්සලට ගෙනියලා නෑ පිරිත් කියලා පිරිත් රායල් වෙනකම් පිරිත් කියලා කරත් එක. ඔව්. එක ගුණෙක් බැලපු කරත් එක ගියේ. එහෙන් ඉතින් බෙහෙත් ඉතින් ටෙට්‍රසයික්ලින් එහෙම දුන්නා. තව සාදු කෙනෙක් සම්බන්ධ වුණා පුත්තලමේ මේ කස්සප කියලා හාමුදුරු කෙනෙක් තරුණ හාමුදුරු කෙනෙක්. එයා ඉතින් ටෙට්‍රසයික්ලින් එහෙම බෙහෙත් ගෙනාවා. මොනවට හරි කියලා ගෙනල්ලා ඒවා දුන්නා. ඊට පස්සේ ලොකු හාමුදුරුවෝ ගිහිල්ලා වෙදිකෙන් මේ වෙදි වැදුනාම සාන් බේත් අහගෙන තියනවා. වෙන මොකක් හරි උපක්‍රමයක් දාලා අහගෙන ඇවිල්ලා ඒ බේත පන්සලේ හැදුවා. ඒකෙන් තමයි හොඳ වුනේ. ඔව් එහෙදි හොඳ වුණා. ඉතින් හොඳ වෙලා ඊට පස්සේ හාමුදුරු කෙනෙක්ගේ ගෙදරකට මාව ඇරියා. ඇරලා ඒ ගෙදර ටික දවසක් ඉන්නකොට මේගොල්ලෝ බාරයක් වෙලා තියෙනවා. මාස 3 කොහොමද මාසයක් යන්න ඉස්සරද මොකද්ද සහෝදරවරුන්ට මේ පන්සල පෙන්වන්න කියලා. ඒ වගේම අපේ මේ සමරය අයියා උරුමෑගල සමරය අයියයි විල්බර්ට් කියලා එක්කෙනෙකුයි අනුරාධපුරේ සහෝදරයෙකුයි දෙන්නෙක් පන්සලට ආවා. පන්සලට ඇවිල්ලා කොහොම හරි අර සරත් අහු වුණ තැන තියෙන්නේ. එතනින් ආරංචි වෙලා අපේ මේ මඤ්ඤොක් අයින ගන්නේ මාමට ආරංචි වෙලා මාමා කෙනෙකුට. එතකොට විල්පත්තියෙන් මඤ්ඤොක් අයින ගන්න ආවහම ඒගොල්ලන්ට කියලා. ඊට පස්සේ දැන් එක්කෙනෙක් අඩුයිනේ. මේ දැන් අර ප්‍රසිද්ධ කණුවක් ළඟ මහා පාරේ තමයි පුච්චලා තියෙන්නේ. ධර්මකයි චූටි නාමයේ. ආනන්ද අයියා ආනන්ද කියලා අයියා කෙනෙක්. මේ තුන් දෙනා ඉන්නේ කියලා තිබුණා මිනිස්සු ඉස්සරහා කොට පටවල රෙදි කියලා පුච්චලා තිබුණා ඒගොල්ලෝ. මේ හැබැයි 4 දෙනෙක් අඩුයිනේ. දැන් සරත් අහු වෙලා පුච්චලා තියෙන 3 දෙනයි. එක්කෙනෙක් අඩුයි ගෑනු ළමෙන්ද පිරිමි ළමෙන්ද කියලා දන්නේ නැහැ. ඒගොල්ලෝ ඇවිල්ලා තිබ්බා මේ එයා හොයන්න. පන්සලට ආවොත් තොරතුරු දැනගන්න පුළුවන් වෙයි කියලා තිබුණා. කවුරු හරි. ඊට පස්සේ පන්සලට ආවා ඒගොල්ලෝ. ඇවිල්ලා ඊට පස්සේ මට මාව ආපහු එක්කගෙන ඇවිල්ලා බාර දුන්නා. 75 දැන් අපි 74 වෙනකන් වනාන්තරවල කඳවුරු තිබුණා අපේ. කණ්ඩායම් හිටියා. අවසාන 5 දෙනාගෙන් එක්කෙනෙක් මම. අවසානෙට අම්පාරේ මේ බෙහෙත් වනේ තමයි අපි හිටියේ.
නෙල්ලි ගෙඩි එහෙම පිරීලා තියෙන වනාන්තරයක හිටියේ. ඒ තමයි අවසානම කාලේ 74. ඊට පස්සේ හිටියදී ඒ පස්වෙන අහු වෙනකොට මම හිටියේ ට්‍රින්කෝ වල අතර වෙලා ගෙදරක. හිටියේ මේ එතකොට ඒගොල්ලෝ අම්පාරේ අවසාන කණ්ඩායම අම්පාරේ හිටියේ. එතකොට සම්බන්ධකම් තිබුණා යනවා එනවා වැඩිපුර කැලේ මම තියාගත්තේ නැහැ. මේ එළියේ ඒවල් වල තමයි හිටියේ. ඉඳලා මේ ඔය අතරේ ඉතින් අපේ අම්මලා එමත් මුණ ගැහුණා. මේ කොළඹට ඇවිල්ලා ඊට පස්සේ මගේ ලොකු අයියා අම්මා තාත්තා එක්ක ආවා. ඇවිල්ලා මුණ ගැහිලා ගෙවල් සම්බන්ධකම් එනකොට ඉතින් හැදුණා. හැබැයි ගෙදර ඉන්න ගියේ නෑ. ගෙදර ඉන්න ගියොත් අතනකට යන්නේ ඉතින් අපි දැන් CID එක පණිවිඩය වල තිබුණා මේ මගේ විතරයි කට උත්තරයක් නැත්තේ. අනිත් නායකත්වයේ ඉඳපු හුඟක් අය ඒවා තියෙනවා. ඒ හින්දා ඇවිල්ලා කට උත්තරයක් දීලා යන්න කියලා. මල්ලි නිදහස් වෙනකොට මල්ලි අතත් කියලා යලා තිබුණා. අපේ අම්මලා තාත්තලා කිව්වා ඔයා කැමති දෙයක් කරන්න කියලා. මම කිව්වා ඕනේ නැහැ කියලා. මට කට උත්තර දෙන්න මට උවමනාවක් නැහැ කිව්වා. කියලා ගියේ නැහැ. ගියේ නැහැ ඒක. කට උත්තරයක් මොකක්වත් දෙන්න දුන්නේ නැහැ. ඊට පස්සේ ඉතින් අපි 71 එළියේ එළියට ඇවිල්ලා අපේ අම්මයි තාත්තයි නැති වුණා 77 වෙනකොට නැති වුණා. ඊට පස්සේ ඉතින් මම තීරණය කළා පූර්ණ කාලීනව මේ කරපු වැඩ කොටසම ජවිපෙන් අයින් වෙලා අපි හරි ව්‍යාපාරයක් හදන්න ඕන කියලා අපි මේ අපේ දේශපාලනය නැවත පටන් ගත්තා.